අනේ අම්මේ මං නංගිව අඬවන්නේ නෑනේ. කට වහ ගන්න. අඬන කොස් අරගෙන අතු ගන්නවා. මට උනනේ අම්මේ. උන නෙමෙයි උන බට. ඉස්කෝලේ සදලි අම්මේ සදලි ගියාද දන්නේ නෑ නේද? පුතේ සඳලිව ඉස්කෝලේ එක්කන් යන්න එයාගේ තාත්තා ගෙදර නෑනේ. සඳලි දුවේ ඇයි පුතේ? ටීචර් මට කියන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ටීචර් දන්නවද සඳලි නංගි ගැන? අර ජයතුංග අයියාගේ දුව නේද? ඔව්. ඉතින් ඒ ළමයා මොකද? ඒ නංගි කුඩම්ම එයාට ගොඩක් වෙනස්කම් කරනවලු. ඔයාට පිස්සුද දරුවෝ? ඒ අක්කා හරි ආදරේ ඒ දරුවට. එයා පිට මිනිස්සුන්ට පේන්නේ එහෙම තමයි ඉන්නේ ටීචර්. එහෙමද? අපි එහෙනම් ඒ ගැන චුට්ටක් හොයලා බලමු නේද? දැන් ওই දරුවා යන්නකෝ එහෙනම්. හරි ටීචර්. මේ දරුවා කියන දේ ඇත්තක් ගැන පුළුවන්ද? අපි චුට්ටක් ඒ ගැන හොයලා බලමු නේද? ඔව් ඒක. අනුර ගාමසික මහත්තයා මේ කොහේ යන ගමන්ද? මට මේ පොඩි ආරංචියක් ආවා. ඒ ගැන බලන්න මං ජයතුංගල ගෙදර යන ගමන්. ජයතුංග මල්ලි ඊයේ තමයි කොළඹින්දන් ආවේ. මොන වගේ දෙයක් ගැනද රාමසික මහත්තයා ඔය කියන්නේ? අර ජයතුංගගේ කලින් කසාදේ දරුවා ඉන්නේ. මට ඒ දරුවාට පොඩ්ඩක් වෙනස්කම් කරනවා කියලා ආරංචියක් ආවා. ඒක බලන්න කියලා තමයි මම මේ යන්න හදන්නේ. ඒක නම් වෙන්න බෑ රාමසික මහත්තයා. මොකද මේ නංගි හරි ආදරේ සඳුදුවට. ගොඩක් මිනිස්සු නම් ලෝකෙට පෙන්නන්නේ ආදරේ වගේ තමයි යන්නේ. මං ගිහිල්ලා බලන්නම්. හොඳයි ගාමසේ. තාත්තට කරදර කරන්න එහෙම නෑ හොඳේ. හරි අම්මේ තාත්තම කණ්ඩායම්ට මං එපා කියන්නේ. ඉන්නේ එකම දුව මාලිකා. අපි ඉතින් දුව කියන ඕන දෙයක් කරමු. ඔන්න ඉතින් එයාගේ හුරතලේ තමයි ඔක්කොටම මුල. හරි අපි යමුකෝ. ඇයි දුවේ? මම එක දවසක් දැක්කා අක්කව ආගේ තාත්තා ආදරෙන් ළඟට අරන් එයාට ඕන දේවල් අරන් දෙන්න එක්කයි යනවා. දැන් ඉතින් මගේ දුව අප්පච්චිට මොනවද කියන්නේ? අප්පච්චි ඔයාට පුළුවන් ද මාව වඩාගෙන එක රවුමක් කරකවන්න? ඒක මහ ලොකු දෙයක්ද පුතේ? කමලෝ ඔය කහට එකක් ගෙනාවනම්. කල්පනේ අර එන්නේ සඳලි දුව නේද? ඔව් නේද? මේ දරුවා මේ තනියම කොහෙද යන්නේ?
සඳලි පුතේ කොහෙද මේ යන්නේ? මම කඩේ යනවා ටීචර්. කෝ කාත් එක්කද යන්නේ? අම්මා කෝ පුතේ? අම්මා ගෙදර. පුතේ දෙයක් අහන්න ඔයා අපිට ඇත්තම කියනවද? පුතාට අම්මා ගහනව බනිනවද? අම්මා නෑ ටීචර්. ඒ මොකද ඒ දරුවට උනේ? අපි යමු. ග්‍රාමසේවක මහත්තයා. කවුද? මේ ළමයා. ඇයි ළමයා? නිකන්. ඇයි ළමයා? මම මේ කියන්න ගියේ අර සඳලි නංගි ගැන. මම ඒ ගැන බලන්න ගියා. ඔය හිතන තරම් දෙයක් වෙලා නෑ ළමයා. ජයතුංග කිව්වනේ කමලා ඒ ළමයාට ගොඩක් ආදරේ කියලා. ආදරේ? මම දන්නේ නැද්ද ඔය ගෑණිගේ ආදරේ? මහත්තයා ඉන්නක මම පෙන්නන්න. මේ බලන්න. හරි. මම හිතන්නේ මේ ළමයාගේ තාත්තා මේ ගැන දන්නේ නැහැ. ඔයාලා දැන් යන්නකො. මම මේක ගැන හෙට බලාගන්නවා. හරි ග්‍රාමසේවක මහත්තයා. අනේ අයි පුතේ මේ අම්මා මට ගැහුවා. ඉන්නයි කිව්වේ දුවන්න නැතුව. මේ ටීචර්ලත් ඇවිල්ලා ඉන්නේ. රාමසේවක මහත්තයත් ඇවිත් ඉන්නේ. මේ ඇයි දන්නේ මේ පැත්තේ? මේ ළමයාට ගහන්නේ තමුන්ට මොකද තියෙන අයිතිය? නෑ රාමසේවක මහත්තයා මං ගහන්නේ නෑ. කෝ එන්න පුතේ මෙහෙට. දැන් මේ බොරුවට රඟපානවද? අපි මේ ඔක්කොම දැනගෙන ආවේ. මොනවද දැනගන්නද මිස්? මේ වටේ පිටේ ඉන්නේ උන් කියන දේවල් පිළිගන්න මිස්ලත් මෝඩයිද? අපි වටේ අය කියන ඒවා නම් පිළිගන්නේ නෑ අම්මේ. හැබැයි ඉතින් මේ දරුවා කියන දේ නම් අපිට පිළිගන්න වෙනවා. අපේ මහත්තයා බලන්නකෝ මේ මිස්ලා කියනවානේ මං අපේ දරුවට ගහනවා කියලා. මං ඉතක් කියවනේ මහත්තයා එහෙම දෙයක් නෑ. හරි. ඒතකොට ජයතුංග කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. ඔව්. ළමයෝ ඔය ෆෝන් එකේ තියෙන වීඩියෝ එක පෙන්නන්නකො ජයතුංගට. මොන වීඩියෝ එකක්ද මහත්තයා? හරි අර බලන්න. කොහමද? මොන වීඩියෝ එකක්ද මහත්තයා? මෙන්න බලාගනි. මේ මගේ ෆෝන් එක. මං ඔබ කොතරම් විශ්වාස කරාද? මං හිතුනේ මේ දරුවට එහෙම කරා කියලා ඔබ. අනේ මහත්තයා මට සමා වෙන්න මං ඔය කියලා යන්න දර කිරිසප්පයත් එක්ක. වරෙන් මගේ දුවේ මංගාවට. මගේ දුවේ ඔබ කොහොමද මෙච්චර කල් මේ දුක උහුලගත්තේ?